ඉතින් අපි බලමු අපිට වැඩියෙන්ම හොඳට ගැලපෙන සාරියක් තෝරගෙන අපේ පෙනුම ගොඩක් ආකර්ශනීය වගේම අපේ පෙනුමට ඉහළ වටිනාකමක් ලබා දෙන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් අපේ පෙනුම ලස්සන කරගන්න නම් අපි අඳින සාරියෙන් අපිට ඉහළ වටිනාකමක් ලබා ගන්න නම් අපි සාරියක් මිලට ගද්දි ගොඩක් දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ අතරින් පළවෙනිම දේ තමයි අපි මිලට ගන්න සාරියේ රෙදි වර්ගය. ටිකක් මහත පිරුණු සිරුරක් නම් ඔයාට තියෙන්නේ. පිම්බෙන්නේ නැති ඇඟට ඇලෙන වගේ රෙදි වර්ග තමයි ඔයා තෝරගන්න ඕන. ජෝර්ජට්, ෂිෆෝන්, ක්‍රේප්, සිල්ක් වගේ රෙදි වර්ග තමයි මේ වගේ ඇඟක් තියෙන අයට ගොඩක්ම සුදුසු වෙන්නේ. ඉතින් මේ රෙදි වර්ග වලින් අපේ සිරුරේ හැඩය සිහින්ව පෙන්වන්න උදව් කරනවා. මොකද මේ රෙදි ඇඟේ ෂේප් එකටම ඇඟට ඇලිලා වගේ තියෙන හින්දා ලස්සනට අපිට ඇඟේ හැඩය ඉස්මතු කරගන්න උදව් වෙනවා. ඒ වගේම ඔයාට තියෙන ඉතා කෙට්ටු සිහින් සිරුරක් නම් සිරුරට පිරුණු බවක් ලබා දෙන රෙදි වර්ග වලින් සැකසුණු සාරි තමයි ඔයා තෝරගන්න ඕන. කොටන්, ඔගැන්සා, ටිෂු, නෙට් වගේ තරමක් පිම්බෙන සුළු රෙදි වර්ග වලින් යුතු සාරියක් තෝරගත්තාම ඔයාගේ සිරුරේ පිරිපුන් බවක් පෙන්වන්න උදව් කරනවා. ඒ වගේම තමයි අපේ ශරීරයේ උස සහ හැඩය මතු කර පෙන්වන්නත් අපි සාරිය තෝරගන්න විදිහ බලපානවා. ඔයා තරමක මිටි කෙනෙක් නම් කුඩා බෝඩරයක් තියෙන හෝ බෝඩරයක් නොමැති සාරි වලින් වගේම vertical print සහිත සාරි මගින් ඔයාගේ ශරීරයේ මිටි බව මග හැරලා උස පෙනුමක් ලබා ගන්න උදව් වෙනවා. ඒ වගේම තමයි ඔයා ඔසරිය අඳිනවා නම් ඔසරියේ නෙරිය සහ පොට කොටස සිහින්ව තැබීමෙන් වඩාත් උස සහ සිහින් පෙනුමක් ලබා ගන්නට උදව් වෙනවා. ඒ වගේම ඔයා උස කෙනෙක් නම් ඔයාට හොඳටම ගැලපෙන්නේ විශාල රටා සහිත පළල් බෝඩරයක් තියෙන සාරි තමයි. සාරියක් තෝරගද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන අනිත් කාරණාව තමයි අපි ඒ සාරිය අඳින අවස්ථාව සහ ඒකේ වර්ණය තෝරගන්න විදිහ. දිවා කාලේ උත්සවයකට හරි දිනපතා කාර්යාලීය ඇඳුම විදිහට ඔයා සාරියක් තෝරගන්නවා නම් වැඩියෙන්ම ගැලපෙන්නේ ලා පැහැති වර්ණ. ඉතින් ඔයාට පැස්ටල් කලර්ස් වගේම පීච්, ලයිට් බ්ලූ, මින්ට් ග්‍රීන් වගේ වර්ණ සෞම්‍ය සැහැල්ලු පෙනුමක් ලබා දෙනවා. ඉතින් දිවා කාලයේ උත්සවයකට හරි දිනපතා කාර්යාලීය ඇඳුම විදිහට ඔයා සාරියක් අඳින්න බලාපොරොත්තු වෙනවා නම් හරි මේ වගේ ලා පැහැති වර්ණ ගොඩාක් හොඳින් ඔයාට ගැලපෙනවා. රාත්‍රී කාලයේ උත්සවයක් සඳහා ඔයා සාරියක් තෝරගන්නවා නම් බ්ලැක්, මෙරූන්, රෝයල් බ්ලූ, එමරල්ඩ් ග්‍රීන් වගේ තද වර්ණ සහ දිලිසෙන ස්වභාවයක් තියෙන සාරි තමයි ගොඩක්ම ගැලපෙන්නේ. අපි ඒ විදිහට තෝරගත්තු සාරියට වැඩි වටිනාකමක් දෙන්න, ඒ සාරියේ වටිනාකම තව ටිකක් ඔප්නංවන්න පුළුවන් ප්‍රධානතම දේ තමයි අපි සාරියට තෝරගන්න හැට්ටය කියන්නේ. සාරිය ගොඩක් සරල චාම් සාරියක් නම් සාරි බ්ලවුස් එක හෙවි වර්ක් එකක් තියෙන සාරි බ්ලවුස් එකක් අපිට නිර්මාණය කරගන්න පුළුවන්. සාරිය ගොඩක් විසිතුරු හෙවි වර්ක් තියෙන එකක් නම් ඔයාලට සාරි හැට්ටය සිම්පල් එකක් තෝරගන්න පුළුවන්.